බලමුද මොකක්ද මේ යසුයි කියන්නේ මොකක්ද මේ නිකුයි කියන්නේ. ක්‍රියාපදයේ මස් ෆෝම් එක අයින් කරලා අපිට පුළුවන් යසුයි දෙස් එහෙමත් නැත්නම් යසුයි කියන එක එකතු කරන්න. ඒ වගේම තමයි ක්‍රියාපදයේ මස් ෆෝම් එකම අයින් කළා අපිට පුළුවන් නිකුයි එහෙමත් නැත්නම් නිකුයි දෙස් කියන එක එකතු කරන්න. එතකොට මොකක්ද මේ දෙන්නගේ තේරුම වෙන්නේ? ක්‍රියාපදයේ මස් ෆෝම් එක අයින් කළා යසුයි එහෙමත් නැත්නම් යසුයි දෙස් එකතු කරොතින් තේරුම වෙන්නේ යම් කිසි ක්‍රියාවක් කරන්න ලේසි එහෙමත් නැත්නම් යම් කිසි ක්‍රියාවක් කරන්න පහසුයි කියලා කියන එක. එතකොට මොකක්ද මේ නිකුයි කියන්නේ? ඕකේම අනිත් පැත්ත. යම් කිසි ක්‍රියාවක් කරන්න අපහසුයි එහෙමත් නැත්නම් යම් කිසි ක්‍රියාවක් කරන්න අමාරුයි කියලා කියන එක. අපි උදාහරණ වලින් බලමු. මම කියනවා හිරගනදේ කකියසුයි දෙස්. හිරගනදේ කකියසුයි දෙස්. හිරගනා වලින් ලියන්න පහසුයි ලියන්න ලේසි කියලා ගන්න පුළුවන්. කකිමස් කියන්නේ ලියනවා එයාගේ මස් අයින් කරලා යසුයි එකතු කරා. කකියසුයි ලියන්න ලේසි ලියන්න පහසුයි. එහෙනම් කොහොමද අමාරුයි කියලා කියන්නේ? හිරගනදේ කකිනිකුයි දෙස්. හිරගනදේ කකිනිකුයි දෙස්. හිරගන වලින් ලියන්න අමාරුයි ලියන්න අපහසුයි කියලා කකිමස් එකේම මස් අයින් කළා නිකුයි දාන්න පුළුවන්. අපි තවත් උදාහරණයක් බලමුකෝ. නිහොංගෝ de hanashi nikui desu. නිහොංගෝ de hanashi nikui desu. ජපන් භාෂාවෙන් කතා කරන්න අමාරුයි. hanashi nikui. එහෙනම් ලේසි කියන්නේ කොහොමද ගන්නෙ? නිහොංගෝ de hanashi yasui desu. නිහොංගෝ de hanashi yasui desu. තවත් උදාහරණයක් අරගන්නම් මම.ご飯を手で食べやすい。ご飯を手で食べやすい。බත් අතින් කන්න පහසුයි. බත් අතින් කන්න පහසුයි. ඔන්න ඔය විදියට අපිට පුළුවන් verb එකේ මස් අයින් කරලා යසුයි එකතු කරන්නත් නිකුයි එකතු කරන්නත්. යසුයි දැම්මොතින් ක්‍රියාවක් කරන්න පහසුයි කියන එක හැදෙනවා. වගේම මස් ෆෝම් එක අයින් කරලා නිකුයි එකතු කරොතින් යම්කිසි ක්‍රියාවක් කරන්න අමාරුයි කියලා හැදෙනවා. ඉතින් මේ දෙකම යසුයි සහ නිකුයි කියන දෙන්නම verb එකේ මස් ෆෝම් එක ඉවත් කරලා හැදෙන නිසා ඉස්සෙනි ඔබොයිතෝ ඉදිකු දසයි. එකට මතක තියාගන්න. じゃあ皆さん見てくれてありがとう。